ආයි ඔයාලට කොහොමද? මේ තියෙන්නේ බබා අප්පච්චිත් එක්ක ටීවී බලන වෙලාව. අප්පච්චි වැඩට ගිහින් ආවහම අප්පච්චි ටීවී බලන වෙලාවට බබා චුට්ටක් ඉල්ලගන්න ටීවී බලන්න. මේ බලන්නකෝ මේ දෙන්නගේ වැඩ. මං ආතා ඒ දෙන්නගේ වැඩ බලන්න. දුවනවා, හිට පායිනවා, මෙහෙට පායිනවා, පුටුවට නගිනවා. අර බලන්නකෝ අර. පුටුවට එල්ලමක් තියෙන්නේ මේ දෙන්නගේ. බබාව දාන්නකෝ මේ ටීවී එක අත්තට. බබාට පුළුවන් ඒගොල්ලොත් එක්ක තෙල්ලම් කරන්න එතකොට. මොකෝ? නෑ බබා නෝති නෑ. ඒ පාලේ ඉන්න අයට පාත් එක දාන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ එහෙම නෑනේ. කවුද කියන්නේ බබා නෝති කියලා? උතුත්තයි කියන්නේ අම්මා බොලුවට අහන්න ඕනේ. කොහේ දෙන්නා ඔය ඉන්නේ? දැක්කන දෙගොල්ලෝ හැංගි මුත්තම් කරනවද කොයිද? අන්දොයිය ගන්න. බොලේ මියා කොහෙද ගියේ? එන්නකෝ. එනවා. දැක්ක නේද? උඩස් නැග්ගා. බබා නෝති නෑ අම්මා එකතරයක් ටීවී එක අත්තට දාන්නකෝ බබා ඒගොල්ලොත් එක්ක තෙල්ලම් කරලා ඉක්මනට එන්නම් අම්මා ළඟටම. දුවගෙන එන්න තුත්තත් තෙල්ලම් කරලා එන්න. ගේට් එක ළඟ ඉන්න අයට දාන පාත් මේගොල්ලන්ට දාන්නේ මා. බබා හොඳයිනේ අම්මා එක දාන්නවනේ. අර බලන්න බැරි දින දුවනවා. බබාට දුවන්තර නෑ බබා නෝති නෑනේ. නෑ බබා එලට පාත් දාන්න බබා බුඩ්. කවුද කියන්නේ බබා නෝති කියලා තුත්තයි කියන්නේ වහන්න ඕනේ නෑ අම්මේ. අප්පච්චි බබාට බලන්න තව එකක් දාන්නකෝ. බබාට බලන්න එකක් දැම්මද කෝ බලමු. ඊයම්කෝ අප්පච්චි ආන්දන්නේ. ඔර බලන්නකෝ. පව් දෙයනේ. එයාටත් බබාට වගේම අසාදාලනකම් වෙනවා බලන්නකෝ. එයාගේ ළඟ කඳයි කියනවද කොයිද? විලාකුට මේගොල්ලෝ බබා දුවනාලා ආපු ගමන් බබාගේ ළඟ කඳයි කියනවා. ඕවනේ එහෙම වැඩ වෙනවා. ඉතින් මේ ලෝකෙම බව්වන්ට තියෙන ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. පේනව නේද එයාගේ අනේ පව් බලන්නකෝ අඬන හැටි. බබාට නම් දුකක් හිතෙනවා. බලන්නකෝ එයා ඒ අප්පච්චිට කොත්තලක් නම් ආදලේද කියලා. වල බලන්නකෝ එයා. අඳනවන්නේ අදන්න එපා ඔය බබාටත් ඔහොම දේවල් වෙනවා හිතපු ගමන්. දෝනාලා ඉන්න ඕනේ හැම වෙලෙම තුවඳට. ඔය මද එහෙම ගාගෙන ඉන්න හොඳ නෑ. මල්ලඩි තිබ්බ කියලා වෙලාවකට බනිනවා. වෙලාවකට අපේ බූල් යනවා කියලා බනිනවා. අනේ මන් දන්නේ. සියලු දේ අනිත්‍යයි කියලා මේ අපේ අම්මට තේලෙන්නේ නෑනේ. මම නම් හැමතිස්සෙම කියනවා. බබා කියන දේවල් අහන්නේ නෑ නෙති. ඒගොල්ලෝ කියන ඒවා තමයි හැමතිස්සෙම බබා අහන්න ඕනේ. ඒගොල්ලෝ කියන වෙලාවට කන්න ඕනේ, යාළට ඕන වෙලාවට දෝනන්න ඕනේ, යාළට ඕන වෙලාවට චූ දාන්න ඕනේ. පුදුම බලදලයක් වෙලා තියෙන්නේ. ඕවා ගැන හිතලම මට දැන් එපා වෙලා තියෙන්නේ අනේ.